අපිට හම්බුණා යන හයිඩ්‍රජන් ෆොස්ෆේට් එහෙම. අන්න ඒ වගේ අයන බලන්න ඒ අයන පොඩ එහෙම වෙලා තියෙන්නේ සමහර ඒවා. ආන් ඒ ටිකත් හොඳට මතක තියාගන්න ඕන. මොකද ඒක ඔයාලට පීගොණුවේදී 15 වෙනි කාණ්ඩෙදී හම්බ වෙනවා. ඒ වගේ ව්‍යුහ අඳින්න ඕන. එතකොට නම දැනගෙන ඉන්න ඕන. නම දන්නේ නැත්නම් ව්‍යුහය අඳින්න බෑ. මොකද නම ලැබෙන්නේ ඔක්සිකරණ අංක පදනම් කරගෙන. ඊළඟට අපි යන්නේ ඍණ අයන වලට. බලන්න පුතේ පළවෙනි ඍණ අයන ලියනවා H2PO4 H2PO4 අපි නම ලියාගමු ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. ඊළඟ එක අපි ලියමු H2PO2 H2PO2 ඕකට පුතේ නම් දෙකක් තියෙනවා. පොස්පිනේට් අයනය. පොස්පිනේට් අයනය. ඒකට කියන අනිත් නම තමයි හයිපෝ පොස්ෆයිට් අයනය. හයිපෝ එක වචනයක් පුතේ එක වචනයක් හයිපෝ පොස්ෆයිට් අයනය. ඊළඟ එක ClO-. මේ තියෙන ක්ලෝරින් මේ තියෙන ඔක්සිජන්. හරි. ClO-. හරි. අපි ලියාගමු හයිපෝක්ලෝරයිට් අයනය. රයිට් අල්ට අයන්න. ඊළඟ එක ClO2-. ක්ලෝරයිට් අයනය. ක්ලෝරයිට් අල්ට අයන්න. ClO3-. ක්ලෝරේට් අයනය. ක්ලෝරේට් අයනය. ඊළඟ එක තමයි පුතේ මොකද්ද? ClO4-. ClO4-. පර්ක්ලෝරේට් අයනය. පර්ක්ලෝරේට් අයනය. මෙහෙම ලියන්නත් පුළුවන්. අයනය. අයනය කියලා ලියන්න ඕනේ. හිස් තැනක් තියලා අයනය කියලා ලියන්න ඕනේ. මෙතනින් දාලා ලියන්න පුළුවන්. නැත්නම් පර්ක්ලෝරේට් අයනය කියලා ලියන්නත් පුළුවන්. හරි. කැමති විදිහකට ලියන්න පුළුවන්. ඔන්න බලන්න ඊළඟ එක. මේකේ දැන් ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න පුතේ. ClO4-. ClO2-. ClO3-. ClO4-. හරි නේද? ඔය විදිහටම බ්‍රෝමින් වලටත් සෙට් එකක් තියෙනවා. BrO-. BrO2-. BrO3-. BrO4-. හරි. BrO4-. හයිපෝ බ්‍රෝමේට් අයනය. BrO2- එක. මොකක්ද එහෙනම් වෙන්න ඕන? මෙතනදී ආවේ මොකද්ද? ClO2- එකට ආවේ මොකද්ද පුතේ? ක්ලෝරයිට් අයනය. එහෙනම් මේක මොකක් වෙන්න ඕනද? බ්‍රෝමයිට් අයනය. එහෙනම් ඊළඟ එක මොකද්ද? බ්‍රෝමේට් අයනය ලියන්න. එහෙනම් අන්තිම එක ලියන්න බලන්න මෙන්න මේක මොකද්ද කියලා. පර්බ්‍රෝමේට්. ඊළඟ අයන ටික. ඔන්න බලන්න ආයෙත් රටාව. දැන් බ්‍රෝමින් වලට ලිව්වා දැන් අයඩින් වලට ලියන්නේ. හරි. IO- ලියන්න පුතේ නම හයිපෝ අයඩයිට් අයනය. එහෙනම් ඊළඟ එක වෙන්න ඕන IO2-. IO3-. IO4-. හරි. ඔය ටික ලියා ගන්න මම ඊට පස්සේ නම් ටික කියාගෙන යන්නම්. IO2 එකට අපි ලියන්නේ අයඩයිට් අයනය. IO3- එකට අපි කියන්නේ අයඩේට් අයනය. අයඩේට් අයනය. එහෙනම් මේක මොකක්ද පුතේ? කලින් වගේම අයඩේට් අයනය. ඔක්සිකරණය හරණයේදී හැම සෑහෙන්න වැදගත් වෙනවා. හරි. අපි ඉස්සරහට ඔක්සිකරණය හරණය කරනවානේ. H- හයිඩ්‍රයිඩ් අයනය. අයිඩ් ප්‍රත්‍යය එන්නේ. පුතේ අපි ඊළඟ අයන ටිකට යමු. මේ බලාගන්න O2-. පුතේ O2- කිව්වම හොඳට අහගන්න මේක තියෙන්නේ සබ්ස්ක්‍රිප්ට් වෙලා. හරි. ඒ කියන්නේ පහලින් O එකට පහලින් තියෙන්නේ. දැන් අපි O2- කිව්වම සමහර වෙලාවට ඔළුවේ මැවෙනවා මෙන්න මේකත්. මේක නෙවෙයි මේ දෙක දෙකක්. හරි. O2-. හරි. ලියාගන්න සුපර් ඔක්සයිඩ් අයනය. සුපර් ඔක්සයිඩ් අයනය. ඊළඟ එක මේක නම් ඉතින් දන්නවා. ඉතින් අහන්න දෙයක් නැහැ.
OH minus. OH minus. හයිඩ්‍රොක්සයිඩ් අයනය. හරි. හයිඩ්‍රොක්සයිඩ් අයනය. ඊළඟ එක. HCO3 minus. HCO3 minus. bicarbonate අයනය. CN minus. CN minus. cyanide අයනය. cyanide අයනය. පුතේ ඕකෙත් ඍණාරෝපණයේ තියෙන කාබන් පරමාණුව මත අපි සංකේතය ලියද්දී ඔහොමයි ලියන්නේ. හරි. cyanide අයනය. ඍණාරෝපණයේ තියෙන කාබන් පරමාණුව මත. SCN minus. SCN minus. thiocyanide අයනය. පුතේ එක වචනයක් thiocyanide. thiocyanide අයනය. අල්ඩ අයන හරි. thiocyanide අයනය. මේකේ පුතේ ඍණාරෝපණයේ තියෙන්නේම නයිට්‍රජන් මත. හරි. ඍණාරෝපණයේ තියෙන්නේ නයිට්‍රජන් මත. මේකේ තව ආයනයක් තියෙනවා. ඍණාරෝපණයේ තියෙන්නේ කවුරු මතද? සල්ෆර් මත තියෙන එකක් තියෙනවා. හරි. MnO4- ටිකක් පුරුදු එකක් නේද? permanganate අයනය. permanganate අයනය. ඊළඟ එක. ඇලුමිනියම් තියෙනවා ඔක්සිජන් Al2O-. ඇලුමිනේට් අයනය. අල්ට අයන්න. ඇලුමිනේට් අයනය. ඊළඟ එක. HCOO-. HCOO-. ෆෝමේට් අයනය. ෆෝමේට්. ඕකේ පුතේ අයනය මන් නිකන් ඇඳලා පෙන්නොත් අපිට මේක කාබනික රසායනයේදී හම්බ වෙනවා. හරි. අපි කාබනික රසායනයේ මේවා ගැන සවිස්තරාත්මකව කතා කරමු. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ කාබන් වලට හයිඩ්‍රජන් එකක් බැඳලා තියෙනවා. කාබන් වලට ඔක්සිජන් එකක් ද්විත්ව බන්ධනයකින් බැඳලා තියෙනවා. තනි බන්ධනයකින් ඔක්සිජන් එකක් බැඳලා තියෙනවා. මෙන්න මෙයා මත තමයි ඔය ඍණාරෝපණේ තියෙන්නේ. ඔක්සිජන් මත තමයි ඍණාරෝපණේ තියෙන්නේ. හරි. ෆෝමේට් අයනය. ඔයා ගැන ඕගනික් කතා කරද්දි සුපිරියට කියලා දෙන්නම්. ඊළඟට අපි යමු CH3COO-. CH3COO-. ඇසිටේට් අයනය. ඇසිටේට් අයනය. ඕකත් මම ඇඳලා පෙන්නන්නම්කෝ. ඕකත් තියෙන්නේ පුතේ මෙන්න මේ විදිහ තමයි. කාබන් එකක් තියෙනවා. එයාට ද්විත්ව බන්ධනයකින් බැඳෙන ඔක්සිජන් එකක් තියෙනවා. ඊට අමතරව CH3 කාණ්ඩයක් බැඳලා තියෙනවා. මෙන්න මේ ඔක්සිජන් තියනවා නේද? එයා මත තමයි ඍණාරෝපණය පවතින්නේ. ඊළඟට HS-. බයිසල්ෆයිඩ් අල්ඩ අයන්න. හරි. බයිසල්ෆයිඩ් අයනය. මේකේ පුතේ සල්ෆර් මත තමයි තියෙන්නේ ඍණාරෝපණය. ඊට පස්සේ එනවා HSO3- බයිසල්ෆයිඩ් අයනය. අල්ට අයන්න. බයිසල්ෆයිඩ් අයනය. මේක බයිසල්ෆයිඩ් නම් මේක මොකක් වෙන්න ඇතිද? මේක බයිසල්ෆේට් අයනය. අල්ට අයන්න. අල්ට අයන්න. බයිසල්ෆේට්. ඊළඟ එක NO2-. NO2-. මේක ලියා ගන්න නයිට්‍රයිට් අයනය. නයිට්‍රයිට් අයනය. අල්ට අයන්න. NO3-. නයිට්‍රේට් අයනය. නයිට්‍රේට් අයනය. කලින් එක නයිට්‍රයිට්, මේක නයිට්‍රේට්. එතකොට පුතේ සංයුජතාවයේ පළවෙනි ඒවා ටික ඉවර වෙනවා.